හායි මගේ යාළුවනේ. ඉතින් ඔන්න ඔයාලා ආදරෙන් පිළිගන්නවා ඩිවයින් අවර්සියට නාලිකාවට. කතාව ඉතින් ඊයේ තමයි දාන්න හිටියේ. වැස්ස නිසා වොයිස් කෑකන ටිකක් පරක් වෙනවා. ඉතින් අද ආදරෙන් රසවිඳින්න කියලා ආරාධනා කරනවා. කෙල්ල උදේ නැගිටිද්දී තමන්ව යට කරගෙන ඉන්න මේ දේහධාරය දිහා බලන් හිටියේ තරමට ඒව අහිංසක නිසා. කෙල්ලව ඉබේටම පහත්වනේ ඒ නාල සිප ගන්න. නිදාගෙන හිටිය කොල්ලට දැනෙන ඒ සීතල පහස නිසා කොල්ල බැලුවේ මොකක්ද කියලා. කොල්ලා ඇහැරෙන කියලා දැකපු කෙල්ල ඉක්මනට එතනින් නැගිටලා යන්න හැදුවේ කොල්ල බයිනවා කියලා දන්න නිසා. කොල්ලටත් ඉතින් හීනියට කටකොනකින් හිනාවක් ඇඳුනත් කොල්ලට මතක් වුණේ තමන් පණ වගේ ආදරය කරපු කෙල්ල තමන්ව දාලා ගිය හැටි. ඔහොම ඉන්නවා කියලා කොල්ල කෙල්ල පැත්තාගෙන කොටට තද කරා. තමන් මොකක්ද කළේ? මොකක්ද කියලා මගෙන් දහන්නේ ඔයි. මං ඇහුවේ තමුන් ඇයි මාව මේ විදිහට කිස් කළේ? මටත් අයිතියක් තියෙනවා නෑ මගේ මහත්තයාව කිස් කරන්න. අපෝ තමුන්ට අයිතියක් තියෙනවා තමා. හැබැයි මං තමුන්ව මගේ වයිෆ් විදිහට පිළිගන්නේ නෑ. අන්න ඒක හොඳට මතක තියාගන්නවා. එහෙම කියපු කොල්ලා කෙල්ලව ඒ ග්‍රහණයෙන් ලිහිල් කරා. කෙල්ලට නම් ඉතින් කියන්න 17 දේවල් ගොඩාක් තිබුණත් ඒවා හිර කරගත්තේ කෙල්ලට ඒව කියන්න තරම් හයියක් තිබුණ නැති නිසා. කෙල්ලත් නැගිටලා බාත්රූම් එකට ගියේ උදෙන්ම නාගන්න. කෙල්ල යන දිහා බලන් ඉඳපු කොල්ලා ඇඟ දිහා බැලුවේ නිකමට වගේ. ඇඳ උඩ තිබුණ ඒ රතු ලේ පැල්ලම දැකලා කොල්ලගේ බොඟට ආව සමච්චල් සහගත හිනාවක්. කෙල්ල නාගෙන ආවට පස්සේ කොල්ලත් නාගන්න ගියා. ආමේ මම නාගෙනකොට තමන් බෑග් එක පැක් කරලා තියෙනවා. ඒ අයි කියලා අහන්නේ තමුන් හිතුවද අපි ට්‍රිප් එකක් ආවා කියලා? ගෙදර යන්න ලෑස්ති වෙනවා. එහෙම කියලා කොල්ල නාන්න ගියා. අනේ මන්ද මේ මනුස්සයට මොන යකෙක් වෙහෙලද කියලා. කොයි වෙලේ බැලුවත් ගෙන් පිපෙන මකරෙක් වගේනේ. කෙල්ලත් එහෙම හිතාම බෑග්ස් ටික පැක් කළා. ඊට පස්සේ දෙන්නත් එක්ක වාහනින් ආවේ කොල්ලගේ ගෙදරට. කොළඹ කොල්ලට කියලා ලොකු ගෙයක් තිබුණා. ගීතිකා කිව්වත් සචින්ට මහ ගෙදර එන්න කියලා කොල්ලට ඒකට ටිකක්වත් කැමති වුණේ නැහැ. සනවත් ඉතින් කොල්ලගේ තට්ටු තුනේ නිවස ඒ ලස්සන ගාඩන් එක දිහා බල මන්දිරයක් වගේ නිවස තුළට ඇතුල් වුණා. මේව දිහා තමුන් කට අරන් බලන් හිටියට නෑ ඔයි. කොහොමත් මේවා තමුන් තමයි යස් කරන්න ඕනේ. දැන් යනවා. ගිහිල්ලා මුලින් ඉඳන් ගෙවල් අස් කරනවා. තව එකක්. තමුන්ට මගේ කාමරේ නිදා ගන්න බෑ. තමුන්ට ඕන අර කිචන් එක ළඟ රූම් එකක් ලෑස්ති කරගන්නවා. මම යන රූම් එකට. මම ගිහින් යනකොට හොයලා තියෙනවා. කෙල්ලගේ කම්මුල්තගේ කඳුළු කැට ගලාගෙන වැටුණත් කෙල්ල හැම දෙම දරාගත්තේ කෙල්ලට දුක කියන දේ උරුම වුණ නිසා. කෙල්ලත් ඉතින් තමන්ට ඉන්න කාමරයක් අස් කරලා අල්මාරියට රෙදි ටික නමලා පිළිවෙලට තිබ්බා. කෙල්ලත් වොෂ් එකක් දාගෙන ඇඳන් හිටපු ඇඳුම් ටිකත් හොදලා දැම්මා. එහෙම්මම කෙල්ල ආවේ කිචන් එකට.
ඇවිල්ලා කෙල්ල ෆ්‍රිජ් එක ඇරලා බැලුවා ඉවන්න මොනවද තියෙන්නේ කියලා. ෆ්‍රිජ් එක ඇතුලේ මාළු වගේක් තිබුණ නිසා මාළු ටික මිරිසට ලුණු ඇඹුල් ගානට දාලා හැදුවා. තව පරිප්පු කීරට හදලා පප්පඩිනියකුත් බෙදලා ගත්තේ කෙල්ල දවල්ට කන්න. ඩෙසර්ට් එකට පළතුරු දාලා ෆෘට් සලාඩ් එකක් හැදුවා. සමන්ත ජීවත් වෙලා ඉන්න කාලේ කෙල්ලට යන්තම් රහට යන්න පුරුදු කළා. උඩ රූම් එකේ හිටපු කොල්ලට කෙල්ල ඉප් වගේ සුවඳ දෙන්නලා පහලට ආවේ කෙල්ල මොනවද කරන්න කියලා බලන්න. කොල්ලා පහලට එනකොට කෙල්ල නම් කෑම ටිකක් මේසෙට ඇරලා ඉවරයි. අයියේ මම මෙයාට කතා කරන්න හැදුවේ. කොල්ලා කෙල්ලට පුකුත්ම නොකිය කෑම ටිකත් පිඟානට දාගෙන කෑවා. කොල්ලා තව සැරයක් බෙදාගෙන කෑවේ කෑම ටික රස නිසා. ඩෙසර්ට් එකෙන් ටිකක් කාලා කොල්ලා රූම් එකට යන්න හැදුවා. අයියේ යන්න ගියපු කොල්ලා කෙල්ල කතා කරපු නිසා ආයෙත් හැරුණා. ඇයි? මම ඔයාගෙන් දෙයක් අහන්නද? අහන්න දෙයක් තියෙනවා නම් ඉක්මනට අහනවෝයි. මට තව වැඩ තියෙනවා. මේකයි ඇයි ඔයා මට මේ විදිහට සලකන්නේ? මම ඔයාට කිසිම දෙයක් කළේ නෑනේ අයියේ. අඩුම තරමේ එක වචනයක් හරි ආදරෙන් කතා කරන්න බැරි ඇයි? බැරි තමු මට පේන්න බැරි නිසා. කොටින්ම මට තමන්ගේ මූණක් බලන්න ඕනේ නෑ. එහෙම කියලා කොල්ල යන්න ගියා. කෙල්ලට නම් මේ වෙන දේවල් හිතා ගන්නවත් බෑ. කෙල්ල කන්නවත් නැතුව කාමරයට දිව්වේ දුක නැති වෙනකම් අඬන්න හිතාගෙන. පැය ගාණක් තිස්සේම කෙල්ල අඬලා හෙම්බත් වුණා. හැමම කෙල්ලට නිින්ද ගියා. කොල්ලත් ඔය අතර තමයි ඔෆිස් ගියේ. වැඩක් වැටිලා. මේ වෙලාවේ කොල්ලගේ හොඳම යාළුවන නිර්වාණ ආවේ කොල්ලව හම්බ වෙන්න. එක දිගටම බෙල් එක වදින සද්දය ඇහුන නිසා කෙල්ලට ඇහැරුණා. කවුද මේ බෙල් එක පාගගෙන ඉන්නේ? කෙල්ලත් නැගිටලා ගිහින් දොර ඇරියා. නංගි කොහමද? කෝ අපේ සෂියා ඉන්නවද? හොඳින් ඉන්නවා අයියේ. අයියා නම් කොහෙද ගියා? තව ටිකකින් එයි. එන්න ඇතුළට. කෙල්ල එහෙම කිව්වම නම් කොල්ලට ආවේ මහා කපටි අදහසක්. හිමෙන් සිරවැ කෙල්ල කිචන් එකට යනකන් ඉඳලා කොල්ලත් ඒ පස්සෙන්ම ගියා. ඇයි අයියේ මොන හරි වනද? ඕනේ නම් තමා. හැබැයි ඉතින් ඔයාව මොකද්ද කිව්වේ? කිව්වේ ඔයාව ටික වෙලාවකට ඕනේ කියලා. අනේ අයියේ මේ හොවට නම් ලෑස්ති වෙන්න එපා හරි. යනවා දැන් මේ එළියට. එහෙම කොහමද? කොල්ලා එහෙම කියලා කෙල්ල බදාගත්තා. මොකද්ද දැන් සිද්ධ වෙන්නේ? මේ වෙලාවේ තමයි සෂීනුත් මෙතනට ආවේ. ෆයිල් වගේක් අමතක වෙලා. මේ සෂියා නිර්වාන්ගේ වචනත් පැටලෙනවා කොල්ලව දැකලා. කොල්ල බැලුවේ කෙල්ල දිහා. කෙල්ල නම් හොඳටම අඬනවා. මම මෙච්චරලා උඹ කියපු හැම වචනයක්ම අහන් හිටියා. තෝව හදම මරණ දැනගනි. කොල්ල හැම කියලා නිර්වාන්ට හොඳටම ගැහුවා. හිතේ තිබුණ තරහට. කෙල්ලත් හොඳටම බය වෙලා හිටියේ. කොල්ල නිර්වාන්ව බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා එළියට දැම්මේ. ඊට පස්සේ කොල්ල හැරුණේ කෙල්ලගේ දිහාවට. කෙල්ලටත් බය හිතුණා කොල්ලේ බලපු විදිහට නම්. සචින් කෙල්ලවත් ඇදගෙන උඩට ගියේ තරහෙන්. අනේ සචින් රිතනවා අනේ මම අතාරින්නකෝ. මෙන්න මෙහෙ එනවා යන්න. එහෙම කියලා කොල්ල කාමරේ තොරත් වහලා කෙල්ල ළඟට ආවා.
ඉතින් යාළුවනේ මොනවා වේද ඉස්සරහට අපි ඊළඟ කොටසින් හමු වෙමු. channel එක subscribe කරන්න. යාළුවනේ මේ තමයි අවසානයේ පෙර කොටස. අවසාන කොටසත් ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න.